Hi guys everyone, welcome to SL Game Studio YT. ඕලට කියන්නන්නේ මේ කතරගම අප්ඩේට් එක. මොකද මේ කතරගම අප්ඩේට් එක. හරිද? ඒක තමයි අපි වීඩියෝ එකේ කියන්නේ. අපේ තව YouTube channel එකක් තියෙනවා. ඒක තමයි JK Bus Traveling Vlogs. හරිද? ඒකේ බලන්න හොඳ වීඩියෝස් තියෙනවා. බලන්න පුළුවන් වගේ. එන්න අපි යමු වීඩියෝ එකට. Hi guys, මේ වගේ තමා ඔයාට මේ ගස් ඔක්කොම බලන්න පුළුවන් කඩවල් ඔක්කොම බලන්න පුළුවන්. මේ තියෙන්නේ බර්ඩ්ස් පාක් එක. හරිද? බර්ඩ්ස් පාක් එක මේ වගේ බලන්න පුළුවන්. පාකින් බුද්දා තියෙනවා. බස් ඔක්කොම නතර කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ළමයි ඉන්නවා සමහරක් කට්ටිය ෆොටෝ ගන්න. හරිද? මේ වගේ ඔක්කොම පාකින් ඔක්කොම බලන්න පුළුවන්. එන විතර පොඩි කඩයක් තියෙනවා. හරිද? දැන් අපි ගඟේ ඉන්නේ. හරිද? මේ තියෙන ගඟ හරිද එතන තියෙන වම් පැත්තේ ගඟ එතයා පාර කන්දක් වගේ හරිද මෙයාගේ ඔක්කොම පාර ඔක්කොම බලන්න පුළුවන් හරිද ඒකත් එක්ක ඔයාලට බලන්න තියෙන්නේ මෙන්න මෙතන හන්දියක් තියෙනවා එතන දකුණු පැත්තට හැරුවොත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ නැව හරිද දකුණු පැත්තට හැරුවොත් ඔයා බලන්න පුළුවන් නැව බලන්න පුළුවන් හරිද ඔයාලට නැව බලන්න පුළුවන් හරිද ඔයාලට බලන්න පුළුවන් මෙයාගේ රූෆ් ටොප් ඔක්කොම දාලා තියෙන්නේ. එතකොට ඔයාලට බලන්න තියෙන්නේ ඕගොල්ලන්ට කඩවල් නෙමෙයි ගෙවල් ඔක්කොම බලන්න පුළුවන්. එතනින් ටිකට් බුක් කරන්න පුළුවන් මොනවා යන්න. හරිද? මේ වගේ බලන්න තියෙන්නේ නැව. දැන් මේතර හන්දියක් තියෙනවා වම් පැත්තේ හැරුවොත් හම්බන්තොට බස්නත්තු පොළවයි. ඔව් වම් පැත්තේ වගේ හයිවේ එකක් නේද හයිවේ ඔව් මෙයාගේ හයිවේ යන්න පුළුවන් හරිද හයිවේ එක මෙන්න මෙතන බලන්න පුළුවන් හරිද මේ තියෙන්නේ මේ හම්බන්තොට මම හිතන මුහුද තමයි මෙන්න මෙතන තියෙන්නේ ඔය මෙතන තියෙන්නේ මුහුද ඔව් එතකොට මේ වම් පැත්තෙන් හරුවොත් හම්බන්තොට බස්නත්තු පොළයි ඒකත් එක්ක ලුණු ලේවාලය ලුණු ලේවාලය පාට බලන්න පුළුවන් මේ හම්බන්තොට බස්නත්තු පොළ මේ තියෙන ලේවාලයව ඔය ඉස්සරහා තියෙන්නේ ඒක මම හිතන්නේ ලේවාලය මේ තියෙන මේ මොනවද පාලම හරිද මේ පාලම ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ පාලමයට ගම් වතුර යන්න තියෙනවා මේ හම්බන්තොට සිටි එක මෙයාගේ බලන්න පුළුවන් හරිද ඒකත් එක්ක මේ කිරින්ද මේ හොඳ බීච් එකක් තියෙන්නේ හරිද ඔක්කොම බස් ස්ටෑන්ඩ් ඔක්කොම පාක් කරලා තියෙනවා මෙතන මේ පොඩි පාරක් තියෙන්නේ හරිද මම හිතන්නේ මේ කිරින්ද යන්නේ නෑ ඔව් එහෙම දිගටම යනවා ඉස්සරහ හරිද ඔක්කොලන්ට මේ ගෙවල් බලන්න පුළුවන් හරිද දේවාට මේ යාල කැලේ බලන්න පුළුවන් මම හිතන්නේ දැන් අපි ඉන්නේ කිරින්ද මේ හරිද මේ තියෙන කිරින්ද තියෙන බස් මොනවද බස් ස්ටොප් එකයි සෝරි මේ කාර් ඔක්කොම පාක් කරන්නේ එහෙ තමයි මේ ඔක්කොම බලන් තියෙන්නේ යාල කැලෙන් තමයි මෙතන බලන් තියෙන්නේ මේ තියෙන මුහුද ඔයාලට බලන්න පුළුවන් හරිද ඒකත් එක්ක ඔයාලට ලස්සන මුහුදක් ඔයාලට බලන්න පොල් ගා ඔක්කොම තියෙනවා ලස්සනට එයාගේ ඔක්කොම ගල් තියෙනවා රැලි තියෙනවා ඔක්කොම තියෙනවා. දැන් අපි යන්නේ යාල කැලේ මම හිතන්නේ යාල කැලේ. ඔව්. දැන් මෙතන වහලා. එදින් දකුණට හරවනවා. හරිද? දකුණෙන් හැරුවොත් ඔයාලා මෙතන ජංක්ෂන් එක පේනවා. මේ කළු පාට ඩොක්ටර් දාලා තියෙන එහෙට එයා යන්න බෑ. මේ තියෙන්නේ මම හිතන විදියට පොඩි මේකක් වගේ නේද? පොඩි ස්ටැචු එකම ගාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ලේක් එකක් හරිද ලේක් එක ඔයාලට මෙතන බලන්න පුළුවන් මෙයාවල ඔක්කොම පාරවල් ඔක්කොම බලන්න පුළුවන් යාල මම හිතන්නේ යාල කැලේ හරිද දැන් මේ තියෙන්නේ මම හිතන්නේ සිතුල්පව්ව ඔව් සිතුල්පව්ව තමයි මෙන්න මෙතන බලන්න තියෙන්නේ හරිද මේ ඔක්කොම කාර් බස් පාක් කරලා තියෙන ලස්සනට ඒ වගේම මේ ඔයාලට බලන්න තියෙන්නේ සිතුල්පව්ව
සිතුල් පව්ව ඉතින් වාට මේ කන්දන මේ කන්දක් වගේ සරි ගාලක් මොනද ගලක් වගේ මොන තියෙනවා පඩියකින් නැගලතම යන්න ඕනේ හරිද පඩි පෙළෙන් නැගලතමා බලන් තියෙනවා මේ පොඩි පන්සලක් වගේ පේන්නේ සිතුල් පව්ව ඇතද වාට මේ ලේක් එකක් වගේ බලන්න පුළුවන් හරිද ඒ වගේම ඔයාට බලන්න තියෙන්නේ එම ඉස්සරහ යනවා හරිද ඉස්සරහම ගියලා පාරේ මේ ළමයි යනවා ආයෙත් යාල කැලේට ඇවිල්ලාද අනේ සිතුල් පව්ව තමයි තියෙන්නේ හරිද ඔයාට බලන්න තියෙන සිතුල් පව්ව මේ වගේ ලස්සනට බලන්න හරිද ඒ වගේම ඔයාට ඒකේ ඉස්සරහ ගියොත් එම කතරගම දේවස්ථානය හරිද එම කිව්වොත් කතරගමත් දෙන්නත් මෙයාගේ ඔක්කොම මේ කන්දක් වගේ මේ වැලි එයාගේ හදලා තියෙන කඳු වැලි ඔක්කොම දාලා තියෙන්නේ මේ පාරේ යන ඩීජේ කියලාත් බෝඩුවක් දාලා තියෙන බෝඩ් එක මෙන්න අපි දැන් ආවේ කතරගම දේවස්ථානයට අපි දැන් ඉන්නේ කතරගම දේවස්ථානයේ කොහමද ලස්සනට තියෙන්නේ කතරගම දේවස්ථානය හරිද කතරගම දේවස්ථානය කියන්නේ අලියෝ ඉන්නවා ඒකේ හරිද ඒකත් එක්ක අර මේ ගඟක් බලන්නත් පුළුවන් මේ තියෙන කතරගම කියලා ගාල් තියෙන්නේ හරිද මේ තියෙන කතරගම දේවස්ථානය හරිද මෙයාගේ ඔයාලට බලන්න තියෙන මේ හන්දියත් එක්ක අපට හරුවත් කතරගම දේවස්ථානය කියලා මේකක් ගාලා තියෙනවා මේකක් හරි මේ ස්ට්‍රක්චර් එකක් ගාලා තියෙනවා බලන්න පුළුවන් මේ ඔක්කොම බස් කාර් පාක් කරලා තියෙනවා වෑන් ඔක්කොම පාක් කරලා තියෙනවා ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් කතරගමේ තියෙන කඩවල ඔක්කොම බලන්න පුළුවන් හරිද අපි දැන් කතරගම දේවස්ථානයේ මෙයාගේ බලන්න තියෙනවා හරිද මේ අලියෝ ඉන්නේ ඔයාලට කලින් කිව්වා වගේම අලියෝ ඉන්නේ ඒ ගඟේ හරිද ඔයාලට බලන්න පුළුවන් මේ ගෙවල් ඔයාලට බලන්න පුළුවන් හරිද ඔයාලට මේ වෑන් බස් බලන්න පුළුවන් කරලා තියෙනවා හරිද ඔයාලට මේ ඉස්සරහා මේ පාරක් නෑ ඉස්සරහ මේ කතරගම දේවස්ථානේ මේ අලියෝ ඉන්නවා මේ ගෙවල් පැත්තේ අලියෝ ඉන්නවා හරිද මේ පැත්තේ බලන්න අලියෝ ඉන්නවා අලියෝ 3 දෙනෙක් ඉන්නවා හරිද අලියෝ ලස්සනට බලන්න පුළුවන් ඔයාලට මේ වගේ තමයි බලන්න තියෙන්නේ කතරගම දේවස්ථානය හරිද ඔයාලට මේ මගේ channel එක subscribe කරන්න කිව්වොත් subscribe කරන්න හරිද channel එක ඔයාලට subscribe කරන්න අවශ්‍ය නම් ඔයාලට subscribe කරන්න subscribers ලා ඉන්නවා නම් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක මේ වගේ බලන්න මේ තියෙන්නේ මේ කතරගම මේ බෞද්ධයක් වගේ නෙමෙයි පොඩි ස්ට්‍රක්චර් එකක් දාලා තියෙනවා මෙතන මේ මිනිස්සු ඔක්කොම ඉන්නවා ඒ වගේ තමයි මේ වීඩියෝ එක යන්නේ මෙතන මිනිස්සු ඉන්නවා මේ පාක් කරපු තැනේ ඔයාලට බලන්න පුළුවන් මේ වගේ මේ මොනවද මේකක් හදලා තියෙන්නේ ඔව් මෙතනින් තමයි අපිට මේ බෞද්ධ මොනවද මේකක් බලන්න තියෙන්නේ හරිද පොඩි දුල් විල්මක් බලන්න තියෙනවා මේ තියෙන ඔයාලට ගඟ හරිද මේ වගේ තියෙන්නේ ඔක්කොම බස් ඒවා තමයි පෙන්නන්නේ හරිද අවසානයේට දැන් අපි ආවා ඔයාලට පොඩි දෙයක් කියන්න හරිද මේ වගේ බලන්න තියෙන්නේ කතරගම ලස්සනට මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න තියෙන ලස්සන කතරගම මේ වගේ බලන්න ඊට කලින් ඔයාලට මම පෙන්නුවා වගේ මෙතන ඔයාලට පෙන්වන්න පුළුවන් මේ වගේ බලන්න අර ලස්සන බස් එකක් ඔයාලට ලොකුම අප්ඩේට් එකක් කියලා තියෙන්නේ මේ ඔක්කොම බස් ඔක්කොම මාරු වෙලා තියෙන්නේ හරිද මාරු වෙලා ඔක්කොම තියෙන්නේ මගේ channel එකේ ඔක්කොමලා මගේ channel එකේ subscribers ලා ඉන්නවා නම් ඒ වගේම bell icon එක click කරලා all tin option එක select කරන්න ඔයාලට මම ලස්සන videos ඔක්කොම වරගේ දානවා දැන් ශ්‍රී ලංකාවේ ලස්සන videos ඔක්කොම දානවා එන්න අපි යනවා bye